අද ටොපික් එක පුනරුදේ. ආණ්ඩුකරණයෙන් පස්සේ නිකන් ഘോഷාවක් විදිහට එන අදහස. මේ වගේ අදහස් කීපයක්ම එනවා. ඒ වේවා අතර පරස්පරතාවයෙන් තියෙන වගේම මේක කොයි හැටියටත් පුනරුදේ කියන එක ഘോഷාවක් වගේ එනවා. ഘോഷාව විතරමද කියන එක තමයි මගේ පැනේ. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. පුනරුදේ කියන එක ගැන පුනරුදේ මහා අනුහසක් ඉඳින් ඉන්න පුද්ගලයෙක් විදිහට මගේ විශේෂ තාම සම්බන්ධයි පුරුදු වෙච්ච වෙනස්කම් චිත්‍ර කලාවට දෘශ්‍ය කලාවට ඒ නිසා ඉතින් ඒක ටිකක් ළඟ මාතෘකාවක් පුරුදු කියන එකේ වචනාර්ථය හිතුවොත් නැවත නිෂ්පාදනය ප්‍රතිස්ථාපනය නැවත සොයා ගිහිල්ලා පැල කරනවා වගේ අදහසක්. ඒකට මේක මේ වගේ එකක් සමාජීය වශයෙන් වෙන්න සෑහෙන ලොකු මම කියන අකරතැබ්බයකට මොන දිලා හිරවීමකුත් තියෙන්න ඕනේ. එතකොටනේ අපිට තිබ් එකක් හරි ඇදලා ගන්න හිතෙන්නේ. මේ මොහොතේ එහෙම එකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි කෙසේ හෝ පුනරුදේ කියන එක යුරෝපයේ ඇතුළේ අපිට දකින්න තියෙන්නේ නැත්නම් අපි රටපත ගන්න තියෙන යුරෝපයේ පුනරුදේ ගැන අදහස. ඒක අතිවිශාලයි. මම හිතන්නේ අපි දන්නා ශේෂ සියල්ල. ගණිතය, කලාව, සාහිත්‍ය, එතකොට නාට්‍යකරණය, භූගර්භ විද්‍යාව ආදී සියලු සකල ශේෂ්ත්‍ර කියලා කියනවා. මේවා ඇති වෙච්ච පුනර්ජීවනය. බිඳවටම මේ ග්‍රීසියේ කිසියම් දියුණු තත්වයක තිබිච්ච ඒවා ඊටත් වඩා දියුණු වෙමින් සහ ඊටත් වඩා බලවත් සංවිධිතව ලෝකයට අරන් එන එක තමයි පුනරුදෙන් සිද්ධ වෙන්නේ. සංවිධානාත්මකයි සහ මේක හැම නීට් බලවත් ක්‍රමානුකූලයි. එහෙම එකක් තමයි පුනරුදේ වෙන්නේ. ඒ නිසාම එහි බලය තාමත් පවතිනවා. පුනරුදේ ගොඩනගපු අදහස් වලින් මිදිලා වැඩ කරන්න තාමත් අපිට බෑ. විශේෂයෙන් දෘශ්‍ය කලාව වගේ එකදී මම දන්න දෙයක් නිසා කියන්නේ. පුනරුදේ කියන මිනි තාමත් අපි මනින්න උත්සාහ කරන ඒවෙන් හැම කලාව. ඒ තරමට මේවට අපි බයයි. ඒතර පුනරුදේ කියලා කියන්නේ අතිශය බලවත් එකක්. හැබැයි මේකට මේ නාමකරණය ලැබෙන්නේ කොහොමද? මේ නාමකරණ ඉතිහාසයේ විසින් තමයි ලබා දෙන්නේ. ගොඩක් කලා ව්‍යාපාර එහෙමත් නැත්නම් ට්‍රෙන්ඩ්ස් වලදී ඒක තමයි වෙන්නේ. ඉතිහාසයේ විසින් නාමකරණය ලබා දෙනවා. පස්චිතිවාදී, පශ්චාත්පස්චිතිවාදී මේවා ඇත්තටම ඒ කරන අය බෝඩ් එක ගහලා නෙමෙයි පටන් ගන්නෙ මම දන්නේ. ලංකාවේ කලාව සම්බන්ධයෙන් ගත්තත් බෝඩ් එක තමන්ම ගහ ගන්නනේ වගේ වාදය අහවල් වාදය. වාගේ වාදය අසවල් වාදය කියලා තමන් ගහන තමන් මැරෙනකල් මේ වාදේ ගොඩ ගන්න උත්සාහ කරන එක වෙනම පැත්තක්. ඊයේ වගේම එකක් තමයි මේ වෙන්නේ වෙමින් තියෙන්නේ කියන එකයි මගේ අදහස. දැන් පුරුදු කියලා එකක්. ගොඩ නගනවා කියලා කියනවා. ටාගට් එක මොකක්ද කියලා මට නම් පැහැදිලි නෑ. පුරුදු විසින් ලංකාවේ තිබුණු තත්ත්වයක්ද යුරෝපයේ තියෙන තත්ත්වයක්ද නැවත ප්‍රතිස්ථාපනය කරන්න කියලා ටාගට් එකක්. මට නම් පෙනිලා නැහැ. කොහොම හරි එහෙම එකක් කියවෙනවනේ. ඒක ඇතුලේ මම දැකලා තියෙන එකම ක්‍රියාව තමයි කේවලව ලංකාවේ සිදුන යහපත් ක්‍රියාවන් ඉස්සරහා ගිහිල්ලා හිටගෙන ඔන්න පුරුදුදේ පටන් ගත්තා. කේවල සිද්ධීන් ඒවා. ඒ සිද්ධීන් ඔන්න පුරුදුදේ පටන් ගත්තා කියලා ඒ බීගේ හරි හිමි කියව ඉන්න එකක් තමයි තියෙන්නේ. එතනින් එහා පැත්තේ සංවිධිතව ක්‍රමවත් යන එකක් පේන්නේ නැහැ. ඒ වගේම පුරුදුදේ තව ලක්ෂණයක් තමයි වෙනත් අදහස් තියෙන්න බෑ. දැන් අපි උදාහරණයක් මෝදිගේ ලංකාවේ සංක්‍රමණයට විරුද්ධ මිනිස්සු ලංකාවේ ඉන්න බෑ. මෝදි ලංකාවේ යනකොට හැමෝම මැදගෙන ඉන්න ඕනේ හරි බරු ෂෝක් කියලා ඉන්න. එහෙම නොවන විරෝධතාවයන් දක්වන අය ඒගොල්ලෝ කාලකන්ණි. ඉතින් මේක මහා කාලකන්ණි කියවීමක් ඇත්තටම ගත්තා. මේ දේශපාලන කිවීම අතිශය කාලකන්ණි. ඒ වගේම ඉතාම වහල් නොදියුණු එකක් නේ. හරිම මුග්ධ දේශපාලන කිවීමක්. එතකොට මේ මිනිස්සුද මේ පුනරුදේ මේ පෙරටු ගන්නේ. පුනරුදේ ඉස්සරහින් යන මිනිස්සු විරුද්ධ මත තියෙන්න බැරිද? පුනරුදේ කියලා අදහසක් ගොඩ ගන්න ඕන. කරුණාකර විවිධ මතවල පැලවෙන්න. විවිධ මතවල ගැටුම් ඇති කරන්න දෙන්න. මේ ගැටුම් විසින් අලුත් ඒවා නිෂ්පාදනය කරනවා. හරිද? ග්‍රීසිය රෝමේ ගෙනල්ලා යුරෝපයේ කරේ ඒ තියෙන ඒවා ගැටුම්කාරී ඒවා විශ්ලේෂණය කරන්නේ. ඒක නිසානේ අලුත් එකක් යුරෝපයේ හැදෙන්නේ ඒ කාලයට සාපේක්ෂව. මේ කාලයට සාපේක්ෂව අලුත් එකක් හැදෙන්න ඕන. අලුත් අදහස් මරලා දාන්න එපා. එහෙම මරලා දාලා අලුත් දේවල් හදන්න පුළුවන් කියලා එකක් නෑ. ඒ නිසා විරෝධතාවය මේ විවේචනය පැලවෙන්නේ. ඒ අතර ගැටුම් හැදෙන්න දෙන්න.
ඒ ගැටුම් විසින් වඩා හොඳ මොකක්ද? වඩා ශක්තිමත් මොකක්ද? වඩා විචාරශීලී මොකක්ද කියලා ගොඩනගන්න. විචාරශීලී සමාජයක් විසින් අපිව ගෙන යන්නේ පුරුද්දට ඊටත් වඩා ඒකටද කියලා තීරණය කරනවා. ඒකට අවශ්‍ය නම කවදා හරි දවසක ලෝකෙ විසින් ලබා දෙයි. ඒතකල් වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. අලුත් දේවල් ගැන හිතන එකයි තියෙන්නේ. අලුත් විදිහට කල්පනා කරන එකයි තියෙන්නේ. තිබුණු මාජ්‍යද පාලන ක්‍රමයම ආයි විරුද්ධ මතයන් නැසමින් මේ මිනිස්සුන්ට පහර දෙමින් පොලිසිය දාලා ගැස්සමින් මේ එහෙම කරන්න බෑ. ඒතර පුරුදේ කියන එක විශ්වාස කරනවා නම් නැවත නිෂ්පාදනයක් ලංකාව ඇතුලේ සිද්ධ වෙලා අලුත් අදහස් ගොඩනගෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා නම් කරුණාකරලා අදහස් මරණකින් නවත්ත. එහෙම මරලා දේවල් ගොඩනගන්න බෑ. ඒක තමයි අද දවසේ මගේ අදහස. ඒ වගේම මම බොහොම ආදරෙන් කියනවා මේ ආණ්ඩුවට කඩේ මේ වහල් ටික කරුණාකරලා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ වහල් වැඩෙන් අයින් වෙලා මේක කාටත් ප්ලේ කරන්න පුළුවන් කාටත් සෙල්ලම් කරන්න පුළුවන් යහපත් වේදිකාවක් වඩපත් කරන්න. ඒකට ඉඩ දෙන්න. ඔය තක්කඩි වෙලේ නිසා පුරුදු දෙයක් කිසිම දෙයක් නෙවෙයි. ඉදිරි සමාජෙට ඉතිරි වෙන්නේ. ඒක තමයි මගේ යෝජනාව. ඔබේ අදහසත් මේ ගැන කියන්නේ. ප්‍රාර්ථනාව යහපත් විචාරශීලී සමාජයක් ඉස්සරහදී ඇති වෙනවා කියන එක.